බත්තරංගුල්ලු. ඒක හරි වෙනස් අත්දැකීමක්. මගේ ජීවිතේ ලැබිච්ච වෙනස්ම අත්දැකීමක්. කල්පිටියට ගිහිල්ලා එතනින් මුහුද මැද ඉතින් ඒ දේවල් හරි වෙනස්. හැමදේම මේ මිනිස්සු කල්පිටියට ඇවිල්ලා බෝට්ටුවකින් අරගෙන යන්න ඕනේ. හරි ලස්සනයි. හැබැයි ඒ මිනිස්සුන්ට ඒක රසාව නැතුව ඇති. මොකද ඒ මිනිස්සු ගොඩාක් දුකක් විඳින්නේ. අපි මොනවද ජීවිතේ දන්නේ කියලා එතන ගියාම මුහුදක් මැද මේ මිනිස්සු ජීවත් වෙනවා, මාළු අල්ලනවා, ඉසෝ අල්ලනවා. ඔක්කොම මේ පේන්නේ ඒගොල්ලෝ අර මුහුද මැද හදාගෙන ඉන්න චූටි පැල්පත්. ඒගොල්ලෝ ඉතින් ඒ වගේ ජීවත් වෙනවා. වාරකම් කාලෙට කොහෙවත් යන්න ඉන්න බැහැලු. රැල්ල වැඩිලු. මෙතනින් ඉන්දියාවටත් ළඟයි. මේගොල්ලෝ ඉතින් මුහුදේම තමයි මේ ජීවිතේ. බෝට්ටුවක් ඕනේ හා මිහා යන්න. චූටි පල්ලියක් තියෙනවා. ඒක හරි වෙනස්. මාළුත් එක්ක අපි යන්නේ ට්‍රිප් එකක්. ඒත් මේ මිනිස්සු ඒක ජීවත් වෙන්න කරන දෙයක්. ඒගොල්ලොත් එක්ක කතා කරාම හිතෙනවා ඉතින් හරි පව්. මොකද මේ මිනිස්සු මෙහෙත් නෙමෙයි. කල්පිටිය නෙමෙයි. වෙන පළාත් වලින් ඇවිල්ලා මෙහෙ ජීවත් වෙනවා. මේ අවුව හරි සැරයි. හැබැයි ඉතින් අර අපිට ලස්සනයි. අපි මොනවද දන්නේ? Thank you.